දෙවියන් වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. අද දවසේදීත් ඔබ කැඳවයි YouTube නාලිකාවට අප සමග සම්බන්ධ වෙලා සිටින ඔබ සියලුම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අප සමග දිගටම රැඳී සිටින්න. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන අද දවසේ ගීතාවලිය තුල පළවෙනි කොටස අපි කතා කරමු. ඉතින් මේ සාකච්ඡාව කතා කරන්න ප්‍රථමයෙන් අපිට උන්වහන්සේගෙන් ආශිර්වාද අවශ්‍යයි. අපි ඒ ආශිර්වාද ඉල්ලලා දේවගැතිතුමා සමග යාඥාවකට සහභාගී වෙමු. අපි යාඥා කරමු. දයාවන්ත ශුද්ධෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේගේ අභිමුඛයට ඔබ වහන්සේ අපි සෑම කෙනෙක්ව ආරාධනා කිරීම ගැන අපි වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ ආත්මයන්න් වහන්සේගෙන් අපව පුරවමින් ඔබ වහන්සේගේ වචනය නිවැරදි ලෙස හසුරුවමින් ඉදිරිපත් කරන්නටත් ඒ අසා සිටින ඒ දැක බලා ගන්න සෑම කෙනෙක්ම සදාකාලික ජීවිතය භුක්ති විඳින පිණිස ස්වාමිනී ඔබ වහන්සේගේ මහත් කරුණාව අපි දැන් ඉල්ලා සිටිනවා. ඔබ වහන්සේම හසුරුවන්ට ඔබ වහන්සේට ගොඩාක් ස්තුතියි. ඔබ වහන්සේගේ කරුණාව නිසා ස්තුතියි. ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. නාසරී ජේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. දයාවන්ත සහෝදරය සහෝදරිය, අපිට ස්වාමින් වහන්සේ මේ භාග්‍ය නැවත වතාවක් අපේ ජීවිතයට උදා කරලා දීලා තිබෙනවා. ඒ ගීතාවලිය කියන ඖෂධ බයිබලයේ වැඩිම පරිච්ඡේද ගාණක් තියෙන පොත හරහා අනාගත වාක්‍ය සම්බන්ධව අපිට ලබාගත හැකි තොරතුරු සහ උපකාර, ඒ අනාගත වාක්‍ය තේරුම් ගැනීමට ගීතාවලිය කොච්චර අපිට උපකාර වෙනවද කියන කාරණය සාකච්ඡා කරන්නව පළවෙනි කොටසට මෙලෙසින් ඇතුළු වෙන්නට. උන්වහන්සේගේ වචනේ අපි ගියොත් මගේ දයාබර සහෝදරය සහෝදරිය, එලිදරව් පොතේ 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි වගන්තිය. උන්වහන්සේගේ වචනේ කියනවා, තවද බැටළු පැටවානන්ද උන්වහන්සේ සමග 1,40,000 දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටුමි. උන්වහන්සේගේ නාමයේද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයේද ඔවුන්ගේ නලල්වල ලියා තිබුණේය කියලා. ඔබට පැහැදිලිද? මගේ දයාබර සහෝදරය සහෝදරිය, මේක ඉතාමත් වැදගත් සාකච්ඡාවක් වෙන්න යනවා අපේ ජීවිතවල. දැන් බොහෝ අය, Seventh Day Adventist වරු විතරක් නෙවෙයි, බොහෝ අය දැන් මේ අනාගත වාක්‍යවල තිබෙන සංකේත තේරුම් ගන්න පරණ ගිවිසුමට යන්න පුරුදු වෙලා තියෙනවා. පරණ ගිවිසුම කියන ශුද්ධ බයිබලයේ පළවෙනි කොටසේ ඒ සංකේත පාවිච්චි වෙලා ඒවලට අර්ථය ඇවිල්ලා තියෙන ආකාරය ඉගෙන ගන්නට පුරුදු වෙලා තිබෙනවා. මේක අති විශේෂ කාරණයක්. මේක මේ පරණ ගිවිසුමේ කතාන්දර දෙවියන් වහන්සේගේ තිබෙන ඒ අති උත්කෘෂ්ඨ ඉහළ මට්ටමේ ගුණාත්මක භාවයක් සමහර කතන්දරවල නැහැ. කියන්නේ දුර්වල මනුෂ්‍ය දුර්වල විදියට හැසිරලා තිබෙනවා. හැබැයි මේ පසුබිම් මැද්දේ වුණත් මේ අපිට අනාගත වාක්‍යවල තිබෙන සංකේතවල සැබෑ අර්ථය හොයාගන්න මේ පරණ ගිවිසුමේ කතන්දර අපිට මහෝපකාරී වෙනවා මගේ දයාබර සහෝදරය සහෝදරිය. විශේෂයෙන්ම අපි ගත්තොත් එලිදරව් 14 වෙනි පරිච්ඡේදයේ අපි කතා කළා පළවෙනි පදේ. අපි මේක දිගින් දිගටම සාකච්ඡාවට ලක් කරනවා. මේ සාකච්ඡාව ඇතුලේ විශේෂයෙන්ම අපිට හම්බ වෙනවා ඒ එලිදරව් 14 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේගේ ඉතුරු සෙනගක් සම්බන්ධව, දෙවියන් වහන්සේගේ මුල් ඇදහිල්ල ආරක්ෂා කරන, දෙවියන් වහන්සේට ආදරය කරන, දැන් උන්වහන්සේගේ සභාවෙන් දරුවන්ගෙන් ඉතුරු වෙලා ඉන්න කොට්ටාශයක් පිළිබඳව අපි මේක දිගින් දිගටම සාකච්ඡා කරමින් ආවා. ඔබට මතක ඇති ඊශ්‍රායෙල් වරුන්ට දෙවියන් වහන්සේ වගකීමක් දුන්නා. මේ ලෝකයට ජේසුස් වහන්සේව හඳුන්වා දෙන්න, ජේසුස් වහන්සේ කෙරෙහි මනුෂ්‍යයන්ගේ අවධානය යොමු කරන්නට, උන්වහන්සේගේ පළවෙනි පැමිණීමට ලෝකයේ සූදානම් කරන්න. ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනය තුල උන්වහන්සේගේ ඇදහිල්ල ආරක්ෂා කරන ඒ ඉතිරි සෙනගට ආඥා පවත්වන්නා වූ
ඇදහිල්ල රක්ෂා කරන්නා වූ එළිදරව් 12 නැත්නම් 16 දෙවෙනි කොටස නැත්නම් 17 වෙනි පදයේ අලුත් බයිබල් වලට අනුව එමත් නැත්නම් අපිට ගන්න පුළුවන් එළිදරව් 14 12 අපි දිගින් දිගටම සාකච්ඡා කරමු. උන්වහන්සේගේ සෙනගට අදත් උන්වහන්සේ විශේෂ භූමිකාවක් දීලා තියෙනවා. ඒක තමයි මිනිස්යන්ට ආරාධනා කරන්න දෙවියන් වහන්සේ වෙතට, දෙවියන් වහන්සේ වඳුනා ගන්නට, උන්වහන්සේට নমස්කාර කරන්නට, උන්වහන්සේට කීකරු වන පිණිස. දැන් අපි කතා කරන්නේ ගීතාවලිය කියන පොත සම්බන්ධව. ගීතාවලිය කියන පොත ඇතුලේ අපිට මේ සඳහා ගැඹුරු දැක්මක් ඇති වෙන පිණිස ලියවිච්ච පරිච්ඡේද රාශියක් මේ ගීතාවලිය කියන පොතේ අන්තර්ගත වෙලා තිබෙනවා. මගේ දයාබර සහෝදර සහෝදරිය, අපි මේ සාකච්ඡාව මේ විදිහට ආරම්භ කරමු. දැන් ඔබට මතක ඇති මෝසෙස් කියන ඒ පුදුමාකාර අද්විතීය නායකයාට දෙවියන් වහන්සේ කතා කරලා කියනවා, මෝසෙස් උඹ මණ්ඩපයක් හදන්න ඕනි. මං වෙනුවෙන් පල්ලියක් හදන්න ඕනි. අපේ වචනෙන් කියනවනම්. හැබැයි ඒ පල්ලිය මෝසෙස්ට කැමති විදියට නෙමෙයි. ඒක දෙවියන් වහන්සේට කැමති විදියටයි හදන්න ඕනේ. මේ බලන්න නික්මයාම කියන පොතේ 25 වෙනි පරිච්ඡේදයේ 40 වෙනි පදේ උන්වහන්සේගේ වචනේ සඳහන් කරලා තියෙන විදිය. කන්දේදී නුඹට පෙන්වන ලද ආදර්ශයේ ලෙස ඒවා සාදන්ට බලා ගනින්නයි කියලා උන්වහන්සේ කිව්වා. මගේ දයාබර සහෝදර සහෝදරිය, උන්වහන්සේ ආදර්ශ ආකෘතියක් පෙන්වුවා. මේ වගේ හදන්න කියලා මෝසෙස්ට. ඒ මණ්ඩපය අපි හේබ්‍රේ පොත කියවන්නා අතරේදී අපිට පැහැදිලි වෙනවා ඇයි දෙවියන් වහන්සේ මෙච්චරට මේක ගැන සූක්ෂමව හදන්න ඕනේ කියලා කල්පනා කළේ. උන්වහන්සේට තිබුණා මෝසෙස් උඹ කැමති විදියට පල්ලියක් හදපන් කියන්න. එහෙම උන්වහන්සේ කිව්වේ නැහැ. හේබ්‍රේ පොතේ විස්තර කරනවා මේකේ තේරුම. අපි එක බයිබල් පාඨයකට යමු. හේබ්‍රේ පොතේ අපිට හම්බ වෙනවා 9 වෙනි පරිච්ඡේදයේ හේබ්‍රේ 9 අපිට කියවන්න පුළුවන් 11 වෙනි පදයේ සිට 15 වෙනි පදයේ දක්වා කොටස. උන්වහන්සේගේ වචනයේ මෙලෙස සඳහන් වෙනවා, නමුත් ක්‍රිස්තුස් වහන්සේ මතු පැමිණෙන්නා වූ යහපත් දේවල උත්තම පූජකෙක්ව පැමිණ වඩා උතුම් වූ, වඩා සම්පූර්ණ වූ, අතින් නොසෑදුවා වූ, එනම් මේ භූමික මැවිල්ලට අයිති නොවන්නා වූ මණ්ඩපයේ මැදින් එළුවන්ගෙත් වස්සන්ගෙත් ලේ කරන කොටගෙන නොව තමන්ගේම ලේ කරන කොටගෙන අප උදෙසා සදාකාල මිදීම ලබාගෙන එකම වරක් ශුද්ධ ස්ථානයට ඇතුල් වූසේක. කවුරු ගැනද මේ මණ්ඩපය කතා කරන්නේ? ජේසුස් වහන්සේ ගැන. මක් නිසාද එළුවන්ගෙත් ගොනුන්ගෙත් ලේවලින්ද අශුද්ධ වී සිටින්නන්ට එල නෑම්බියෙකුගේ අලු ඉසීමෙන්ද මාංශය පවිත්‍ර වන හැටියට පිරිසිදු කරනු ලබන්නේ නම්, මෙවැනි වතාවත් එයට කියලා දීලා තිබුණා පවිත්‍ර වීම ඉගෙන ගන්න පිණිස, පාපෙන් පවිත්‍ර වීම ඉගෙන ගන්න පිණිස. ඒවයින් එසේ වෙනවයි කියලා හිතන්න පුළුවන් නම් මේක කොච්චර පහසුද? කැලලක් නැතුව සදාකාලාත්මයන්න් කරන කොටගෙන තමන්ම දෙවියන් වහන්සේට පූජා වුණා වූ ක්‍රිස්තුස් වහන්සේගේ ලෙයින් ජීවමාන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස මල ක්‍රියාවලින් නුඹලාගේ හෘද සාක්ෂිය කොපමණ වැඩියෙන් පිරිසිදු කරනු නොලබන්නේද? මේ කාරණය නිසා උන්වහන්සේ අලුත් ගිවිසුමක මැදහත් කාර්යාව සිටිනසේක. එසේ වන්නේ පළමුවෙනි ගිවිසුමේ කාලයේදී කළ වරදවලින් මුදනු ලැබීම පිණිස මරණයක් සිද්ධ වූ බැවින් කැඳවනු ලැබුවා වූ තැනැත්තන්ට සදාකාල උරුමේ පොරොන්දුව ලැබෙන පිණිසේ. කැඳවනු ලැබූ අයට සදාකාල ජීවනයේ හැමදාම ජීවත් වෙන්න උන්වහන්සේ ජීවිතයක් දෙන්න යනවා. ඒ පොරොන්දුව ලබා දෙන පිණිස උන්වහන්සේ මේ ගිවිසුම පිහිටුවා කියන කාරණය උන්වහන්සේ අපිට ප්‍රකාශ කරනවා. උන්වහන්සේගේ ජීවිතේ පූජා කරලා
පාපේ වන්දිය ගෙවලා ඒ තුල විශ්වාස කරලා ජීවත් වෙලා ජීවිතේ වෙනස් වෙන අයට සදාකාලික ජීවිතයක් ලැබෙන්න යනවායි කියන පුදුමාකාර ආරංචිය පුදුමාකාර ප්‍රවෘත්තිය උන්වහන්සේ සත්‍යතාවය අපිට ප්‍රකාශ කරලා තිබෙනවා. මේ මණ්ඩප මෙහෙ කියන්නේ ලොකු කතාවක් පරණ ගිවිසුමේ නේද? මේ මණ්ඩපයෙන් එහෙනම් කාවද විස්තරුනේ? ජේසුස් වහන්සේව. මණ්ඩපේ තිබිච්ච හැම ගෘහ භාණ්ඩයකින්ම මණ්ඩපේ තිබිච්ච හැම වතාවකින්ම මණ්ඩපයට සම්බන්ධ වෙච්ච හැම කෙනෙකුගේම හරහා අවසානයේදී සාකච්ඡාවට පත්ුනේ අවසානයේදී පිළිබිඹු කෙරුණේ ජේසුස් වහන්සේ සහ උන්වහන්සේගේ උත්තරීතර මෙහෙවරයි. උන්වහන්සේ මොනවාද කරන්න කියන කාරණය. මගේ දාබර සහෝදරය සහෝදරිය එලිදරව් පොත ඔබ කියවනකොට ඔබ දකි පහන් රුක් හතක් තිබෙන නැත්නම් පහන් හතක් තිබෙන මේ මහ පහන් රුකෙන් කතාව ආරම්භ කරලා ගිවිසුම් පෙට්ටිය දක්වා මරණ ලද බැටළු පැටවා දක්වා දුම් පූජාසනය පාවිච්චි කරලා ඒ ධර්මිෂ්ඨයන්ගේ ආත්ම නැත්නම් ඒ අයගේ මහා කන්නලව්ව දක්වා විවිධ සංකේත නාමයන් එලිදරව් පොතේ ශුද්ධ බයිබලයේ අන්තිම පොතේ පාවිච්චි කරලා තිබෙනවා. මගේ දයාබර සහෝදරය සහෝදරිය මේ සියල්ලෙන් අපි ඉගෙන ගත්ත ජේසුස් වහන්සේ කවුද? උන්වහන්සේ මොන වගේ දෙයක්ද අපි වෙනුවෙන් කරන්න කියලා පාවිච්චි කරන්න ගත්ත සුවිශේෂී සංකේත නාම. මේ පරණ ගිවිසුමේ මේ කතා කරපු හැම දෙයක්ම අපිට ප්‍රයෝජනවත් කියන එක උන්වහන්සේගේ වචනේ පවුලුතුමා පවා නිරන්තරයෙන් පෙන්වා තිබෙනවා. පළවෙනි කොරින්ති පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදයේ කියවද උන්වහන්සේගේ වචනේ කියනවා ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔබ කියවන්න පුළුවන්. රතු මුහුදේ සිදුවීම පරණ ගිවිසුමේ කාරණා මතක් කරමින් පවුලුතුමා ලියනවා ඒ සියල්ල ආදර්ශයක් වශයෙන් ඔවුන්ට සිද්ධ වුණේ. ඒවා ලියා තිබෙන්නේ ඇයි? කාලවල කෙලවරට පැමිණ සිටින්නා වූ අපට අවවාද පිණිසයි. ඔබට පැහැදිලිද එහෙනම් ඇයි මේ දේවල් ලියලා තියෙන්නේ? පරණ ගිවිසුම අපිට ඕනේද? ඔව්. ඒකෙන් අපිට අවවාද ලබා ගන්නට, පාඩම් ලබාගෙන අපේ ජීවිතේ වෙනස් කරගන්න. උන්වහන්සේගේ වචනේ තවදුරටත් පුළුල්ව දැකලා තේරුම් ගන්න. අනාගත වාක්‍ය කතා කරද්දී මේක හරි වැදගත්. උන්වහන්සේගේ වචනය අපිට ලබා දීලා තිබෙනවා මගේ දයාබර සහෝදරය සහෝදරිය. මම ඔබට මෙලෙස කියන්න. අපි උන්වහන්සේගේ වචනය ගැන ඉගෙන ගන්නකොට මේ මණ්ඩපය කියලා විශාල කතාවක් අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නකොට මේ පිළිබඳව සවිස්තර කතා කාරණා ගීතාවලිය පොතේ නිරන්තරයෙන් සඳහන් වෙලා තිබෙනවා. මේ කාරණාවලදී මේ තිබිච්ච ගෘහ භාණ්ඩ විතරක් නෙමෙයි. ඒකට සම්බන්ධ වෙච්ච මිනිස්සුયો ගැන, ඒගොල්ලන්ගේ සජීවී අත්දැකීම් ගැන පුදුමාකාර වාර්තාවක් ගීතාවලිය සහ සමස්ත බයිබලයෙන් අපිට ඉදිරිපත් කරලා තිබෙනවා. ඒ නිසා දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට දෙවියන් වහන්සේගේ මණ්ඩපයට නැත්නම් උන්වහන්සේගේ සේවයට සම්බන්ධ වෙනකොට අපේ ජීවිතවලට කොයි වගේ අත්දැකීමක් ලැබෙනවද කියන සාකච්ඡාවයි දිගහැරෙන්නේ. මට මොහොතකට අවසර දෙන්න මේ වෙලාවේදී ඔබට සුවිශේෂී බයිබල් පාඨයක් ඔබ සමග මේ වෙනුවෙන් කියවන්නට. ගීතාවලිය පොතේ 122 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ වචනේ කියනවා යෙරුසලම ගැන වන්දනාකාරයාගේ ප්‍රීතිය කියලා තමයි මාතෘකාගත කරලා තියෙන්නේ. ආරෝහණ ගීයකි දාවිත් විසිනි. ස්වාමින්ගේ ගෘහයට යමු යයි ඔවුන් මට කී විට මම සන්තෝෂ වීමි. එම්බා යෙරුසලම අපේ පාද නුඹේ දොරටු ඇතුලේ තබා තිබේ. එම්බා ජෙරුසලම මනාකොට සෑදු නුවරක් මෙන් නුඹ ගොඩනගන ලද්දීය. ගෝත්‍රයෝ ස්වාමීන්ගේ ගෝත්‍රයෝ ඊශ්‍රායල්ට සාක්ෂියක් වශයෙන් ස්වාමින්ගේ නාමයට ස්තුති කරන පිණිස එතැනට යෙති. මක්නිසාද සිංහාසනය නම් දාවිද්ගේ වංශයේ සිංහාසන විනිශ්චය පිණිස පිහිටා තිබේ. මේ එක මාතෘකාවක් මණ්ඩපය ගැන උන්වහන්සේගේ සිංහාසනය ගැන කතා කරනකොට උන්වහන්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි මොකද්ද? විනිශ්චය. යෙරුසලමේ සමාදානයේ උදෙසා යාඥා කරව. තවත් මාතෘකාවක් තේමාවක්
සාමය සමාදානය දෙවියන් වහන්සේගේ දරුවන් කෙරෙහි උන්වහන්සේ දෙන්නව සමාදානය නුඹට ප්‍රේම කරන්නෝ දියුණුවන්නෝය නුඹේ පවුරු ඇතුළත සමාදානයත් නුඹේ මාලිගා තුල අභිවෘද්ධියත් වේවා මාගේ සහෝදරයන් හා සමාගම්කාරයන් නිසා නුඹ ඇතුලේ සමාදානය වේවයි කියමි අපේ දෙව් ස්වාමීන්ගේ ගෘහය නිසා නුඹේ යහපත සොයන්නෙමි. අපේ දෙවි වූ ස්වාමින් වහන්සේගේ ගෘහය නිසා නුඹේ යහපත සොයන්නෙමි. උන්වහන්සේගේ මණ්ඩපය ගැන ලියවිලා තිබෙන අපූර්ව පරිච්ඡේදයක් අපි මෙලෙසින් කියවුවා. මගේ දයාබර සහෝදරය සහෝදරිය මේ තේමාවල් අපි බලන්නා වතරේදී ක්‍රිස්තුස් වහන්සේ කරපු දේ ජේසුස් වහන්සේ මොනවද කළේ ඒහා මේ දේවල් කොච්චර සම්බන්ධ වෙලා තියෙනවද කියලා අපි තවදුරටත් ඉගෙන ගනිමු මගේ දයාබර සහෝදරය සහෝදරිය මොකද මේ හැම කතාවටම බලපාන එක දෙයක් තියෙනවා ඒක තමයි ජේසුස් වහන්සේ මේ ලෝකයට ආව අවුරුදු 2000කට කලින් උන්වහන්සේගේ ජීවිතය ඔබේ පාපය නිසා වන්දි ගෙවමින් කල්වාරි කියන කන්ද මත කුරුස ගහකදී පූජා කරලා උන්වහන්සේ ඔබේ ජීවිතයේ යහපත් ජීවිතයක් බවට පත් කරන්නට අවශ්‍ය සියල්ල සිද්ධ කළා. යම් කෙනෙක් උන්වහන්සේගේ කුරුස පූජාව කෙරෙහි විශ්වාස කරමින් උන්වහන්සේව අදහලා තමන්ගේ පාපයට සමාව ඉල්ලනවා නම් ඔහුට ගැලවීම ලබන්න පුළුවන්. හැබැයි ඒ මොහොතේ ඉඳලා උන්වහන්සේ තුල ජීවිතයක් ගත කරන්නට ඔහුට ආරාධනයක් ලැබෙනවා. අනිත් අයට ඒ ආදරය ප්‍රකාශ කරන්නට ආරාධනයක් ලැබෙනවා. අපි මේ ගැන කතා කරමු මගේ දයාබර සහෝදරය සහෝදරිය. ගීතාවලිය පොත හරහා අනාගත වාක්‍ය දකින පිණිස එන්න අපිත් එක්ක දේව වචන ඉගෙන ගමු. අවසාන කාලයේ දෙවියන් වහන්සේගේ ඉතිරි සභාවේ මිනිසයන්ගේ ගති ලක්ෂණ මොනවද කියලා අපි මේ මොහොතේදී බලමු. ගීතාවලිය පොතත් එළිදරව් පොතත් සංසන්දනාත්මකව මිනිසයන්ගේ ගති ලක්ෂණ අපිට පෙන්눔 කරලා දීලා තියෙනවා. ඉතින් ඒව මොනවද කියලා බැලුවොත් උන්වහන්සේගේ අභිමුඛයේ සිටින්න ඉන්නේ කවුද? උන්වහන්සේගේ අභිමුඛයේ ඉන්න යන්නේ කවුද කියලා සංසන්දනාත්මකව බැලුවොත් ගීතාවලිය 5:4 අපට මෙසේ කියනවා. මක්නිෂාද ඔබ දුෂ්ටකමට ප්‍රිය වූ දෙවි කෙනෙක් නොවනසේක නපුර ඔබ වෙත නොරදන්නේය. මක්නිසාද ඔබ දුෂ්ටකමට ප්‍රිය වූ දෙවි කෙනෙක් නොවනසේක නපුර ඔබ වෙත නොරදන්නේය. ඊට පස්සේ අපිට කියනවා ඒකෙම සංසන්දනාත්මකව කියලා තියෙන එළිදරව් 21 3වෙනි පරිච්ඡේදය අපි බලමු. තවද මෙන්න දෙවියන් වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමගය. උන්වහන්සේ ඔවුන් සමග වාසය කරනසේක. ඔහු උන්වහන්සේගේ සෙනග වන්නෝය. දෙවියන් වහන්සේම ඔවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන් වහන්සේ වනසේක කියන ඒ පදය අපට උදාහරණයක් විදියට ගන්න පුළුවන්. ඒ වගේම දෙවෙනි කාරණාව විදියට ගන්න පුළුවන් අපිට নমස්කාරය කරන්නේ කාටද? කවුද දෙවියන් වහන්සේගේ සෙනග අතරේ ඉන්නේ නැතුව යන්නේ? අපි කාටද নমස්කාර කරන්න යන්නේ? අවසාන අරගලයේදී පැනනගෙන විශාල ප්‍රශ්නයක් තමයි নমස්කාරය. නැත්තම් ලෝකේ ඉන්න මිනිසයන්ට කරන ආයාචනය මොකක්ද කියලා බලමු අපි. ඒකේ සඳහන් කරලා තිනවා ගීතාවලිය 5:7. අපි බලමු ගීතාවලිය 5:7දී අපිට මොනවද සඳහන් කරලා තියෙන්නේ කියලා. මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදරි කොට ඔබගේ ගෘහයට ඇතුල් වන්නෙමි. ඔබ කෙරේ බයෙන් යුක්තව ඔබගේ ශුද්ධෝ මන්දිරයේ දෙසට নমස්කාර කරන්නෙමි. මම වනාහි ඔබගේ අධික කරුණා ගුණය පෙරදරි කොට ඔබගේ ගෘහයට ඇතුල් වන්නෙමි. ඔබ කෙරේ බයෙන් යුක්තව ඔබගේ ශුද්ධෝ මන්දිරයේ දෙසට নমස්කාර කරන්නෙමි. ඒ වගේම ඒකේ අනිත් පදයේ බැලුවොතින් එළිදරව් 14 7වෙනි පරිච්ඡේදයේ දෙසට අපි හැරෙමු. ඔහු මහත් ශබ්දයකින් කතා කරමින් දෙවියන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දීපල්ලා. මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චය පැමිණුණේය. අහසත් පොළවත් මුහුදත් ජල උල්පතුත් මෙවතනන් වහන්සේට নমස්කාර කරපල්ලයයි
කීසේක මේක අවසාන පණිවිඩේ දේවදූතයන් තුන්දෙනාගේ පණිවිඩයේ පළවෙනි කොටස. ඒකේ මම ආයෙ කියනවා ඔහු මහා ශබ්දයකින් කතා කරමින් දෙවන් වහන්සේට බය වී උන්වහන්සේට ගෞරව දීපල්ලා. මක්නිසාද උන්වහන්සේගේ විනිශ්චය පැය පැමුණුනේය. අහසත් පොළවත් මුහුදත් ජල උල්පතුත් මෙවතනන් වහන්සේට নমස්කාර කරපල්ලා. ඉතින් මේ ඉරිදරව් 13 වන පරිච්ඡේදය තුල নমස්කාරය කියන වචනය 6 වරක් සඳහන් වෙලා තියෙනවා. নমස්කාරය කියන වචනය 6 වරක් සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම අපි තුන්වෙනි කොටසට ආවොත් ගලවනු ලැබූ නැත්නම් ගලවන අයගේ ගති ලක්ෂණය සංසන්දනය කරලා බලමු. ගීතාවලිය 5:9 ගීතාවලිය 5:9 අපි බලමු ගලවනු ලැබුව අයගේ ගති ලක්ෂණය කොහොමද කියලා. මක්නිසාද ඔවුන්ගේ මුඛෙහි කිසි සැබෑකමක් නැත. ඔවුන්ගේ සිත අතිශයින් දුෂ්ටය. ඔවුන්ගේ උගුර විවර වූ මිනිවලක්ය. මක්නිසාද ඔවුන්ගේ මුඛයේ කිසි සැබෑකමක් නැත. ඔවුන්ගේ සිත අතිශයින් දුෂ්ටය. ඔවුන්ගේ උගුර විවර වූ මිනිවලක්ය. ඒ වගේ මේක අනිත් පැත්තට සඳහන් කරලා තියෙනවා. ඉරිදරව් 14 5වෙනි පරිච්ඡේදයේ අපි බලමු අනිත් අයගේ ගති ලක්ෂණ කොහොමද කියලා. ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවිය. ඔහු නොකලල්ව සිටිති. ඔවුන්ගේ මුඛයේ බොරුවක් සම්බ නොවිය. ඔහු නොකලල්ව සිටිති. ඒක එසේ සතහන් කරනකොට දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨය උදෙසාත් අධර්මිෂ්ඨය උදෙසාත් මොනවද කරලා තියෙන්නේ? දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨය උදෙසාත් අධර්මිෂ්ඨය උදෙසාත් මොනවද කරලා තියෙන්නේ කියලා අපි සංසන්දනාත්මකව බලමු. ගීතාවලිය 5:10 වෙනි පරිච්ඡේදය. ගීතාවලිය 5:10 වෙනි පරිච්ඡේදයේදී අපිට මෙසේ කියනවා. දෙවියන් වහන්සේ ඔවුන් වරදකාරයන්න් මෙන් සැලකුව මැනව. ඔහු සුවකීය මන්ත්‍රයෙන් මේ වැටෙත්වා. ඔවුන්ගේ අපරාධ රාශිය නිසා ඔවුන් බැහැර කළ මැනව. මක්නිසාද ඔහු ඔබට විරුද්ධව කැරළි ගැසුවේය. මේක සඳහන් කරනවා දෙවියන් වහන්සේ ඔවුන් වරදකාරයන්න් මෙන් සැලකුව මැනව. ඔහු සුවකීය මන්ත්‍රයෙන්ම වැටෙත්වා. ඔවුන්ගේ අපරාධයේ රාශිය නිසා ඔවුන් බැහැර කළ මැනව. මක්නිසාද ඔහු ඔබට විරුද්ධව කැරළි ගැසුවේය. ඒ වගේම තියෙනවා ඒකේ අනිත් කොටස බැලුවොතින් යෙසායා 53:12 වෙනි පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ වුන් වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ? එබැවින් මම බොහෝ දෙනෙකු අතරේ උන්වහන්සේට කොටසක් බෙදා දෙන්නෙමි. බලවන්තයන් සමගද උන්වහන්සේ කොල්ලේ බෙදා ගන්නවා ඇත. මෙසේ වන්නේ තමන් ප්‍රාණය මන්නේට වගුරුවාදී වරදකාරයන් සමග ගණන් ගනු ලැබ උන්වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසලාගත් නිසාය. වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදිහත්කම් කරනසේක. වරදකාරයන් උදෙසාද උන්වහන්සේ මැදිහත්කාරකම් කරනසේක. ඉතින් ඔබගේ හදවත තුල දෙවියන් වහන්සේගේ නාමය මුද්‍රා කොට ඇතනම් නිශ්චලව සිටීම අතිශයින් අපහසු දෙයක්. ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තිබෙනවා නම් ඔබ දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙනවා නම් ඔබගේ හදවත දෙවියන් වහන්සේගේ නාමයෙන් මුද්‍රා කරලා තියෙනවා නම් ඔබ නිශ්චලව සිටීම ඊ타ත්ම ඔබට නිශ්චලව සිටින්නට ඔබට බැහැ කියලා කියනවා. ඒකේ සඳහන් කරලා තියෙනවා ඉරිදරව් 14:7 බැලුවොත් මහත් ශබ්දයකින් දයාවේ අවසාන පණිවිඩය බෙදා හරින්නාහ. දේව ජනතාව මහත් ශබ්දයකින් දයාවේ අවසාන පණිවිඩය බෙදා හරිනවා කියලා මෙතනදී සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ කියන ගීතාවලිය 5:11 නමුත් ඔබ සරණ කොටගෙන සියල්ලෝ සන්තෝෂ වෙත්වා. ඔබ ඔවුන් ආරක්ෂා කරන බැවින් සදාකල් ප්‍රීතිනාද කෙරෙත්වා. ඔබගේ නාමයට ප්‍රේම කරන්නෝ ඔබ කෙරෙහි ප්‍රීති වෙත්වා. අපි ගීතාවලියත් ඉරිදරව් පොතත් සංසන්දනාත්මකව දෙවියන් වහන්සේගේ අවසාන කාලයේදී ඒ අවසාන සෙනගගේ ගති ලක්ෂණ අපි සඳහන් කරා. ඉතින් ඔබ සුද්ධවද සම්පූර්ණෝද දෙවියන් වහන්සේ ඉදිරියේ විනිශ්චය උදෙසා සිටගෙන සිටින අයුරු ඔබට මේ මොහොතේදී මවා ගන්න පුළුවන්. එමෙන්ම ඔබ මෙතෙක් කර ඇත්තව සෑම ක්‍රියාවක්ම උන්වහන්සේ ඉදිරියේ විවෘතව පවතින බව මේ මොහොතේදී මනසින් සිතා බලන්න. මෙවැනි අවස්ථාවකට
ඔබට මුහුණ දීමට සිදුවන්නේ නම් ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔබට ලබා ගැනීමේදී ඔබ කුමක් කළ යුතුද? ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම ඔබ ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද? ඉතින් ඔබට සිතා බලන්න දෙවන් වහන්සේගේ කරුණාව සහ ඒ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා. සියොන් කඳු මුදුනේ මගේ ආදරණීය සහෝදර සහෝදරියනි, අපි මේ වෙලාවේදී තේරුම් ගන්නට යනවා සියොන් කන්දේ තියෙනා වැදගත්කම මොකක්ද කියලා. සියොන් කන්දේ හිටියේ කවුද? අපිට හම්බ වෙනවා එළිදරව් 14 වෙනි පරිච්ඡේදයේ මාතෘකාව සියොන් කන්ද පිට සිටින බැටළු පැටියානෝ කියලා. මම කියවන්ට යනවා 14 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 5 වෙනි පදයේ දක්වා. තවද බැටළු පැටවානන්ද උන්වහන්සේ සමග 1,44,000 දෙනෙක්ද සියොන් කන්දේ සිටිනවා දුටුමි. උන්වහන්සේගේ නාමයේද උන්වහන්සේගේ පියාණන්ගේ නාමයේද ඔවුන්ගේ නළල්වල ලියා තිබුණේය. බොහෝ ජල ഘോഷාව මෙන්ද මහත් ගර්ජනාවක ශබ්දය මෙන්ද ස්වර්ගයෙන් ශබ්දයක් මට ඇසුණේය. මට ඇසුණු ශබ්දය වනාහි තමන්ගේ වීණාවලින් ගායනා කරන ගායනාකාරයන්ගේ ශබ්දය මෙන්ය. ඔව්හු සිංහාසනී ඉදිරියේහිද ජීවමාන සත්වයන් 4 දෙනා සහ වැඩිමහල්ලන් ඉදිරියේහිද අලුත් ගීතිකාවක් ගායනා කළෝය. ඒ ගීතිකාව 1,44,000ට එනම් පොළවෙන් මිලේට ගනු ලැබුවා වූ අයින්ට මිස අන් කිසිවෙකුට ඉගෙන ගන්නට නොහැකි විය. ස්ත්‍රීන්ගෙන් කිලුටු නොවූ මොහුය. මග්නිසාද මොහු බ්‍රහ්මචාරීහුය. බැටළු පැටවානන් යන තැන උන්වහන්සේ අනුව යන්නෝ මොහුය. මොහු දෙවියන් වහන්සේටත් බැටළු පැටවානන්ටත් නාඹුල් පළවන පිණිස මිනිසයන් අතරින් මිලේට ගන්නා ලද්දෝය. ඔවුන්ගේ මුඛේ බොරුවක් සම්බ නොවිය. ඔව්හු නොකැලැල්ව සිටිති. අපිට හම්බ වෙනවා උන්වහන්සේගේ වචනේ එදා යොහාන් තුමාට දෙවියන් වහන්සේ ලස්සන දර්ශනයක් කරහා මහත් බලවත් වූ අපිට ඊ타ත්ම වැදගත් වන්නා වූ ඒ එළිදරව්වක් ඉදිරිපත් කරා. සියොන් කන්දෙහි සිටින්නා වූ දෙවියන් වහන්සේගේ සෙනඟ ගැන උන්වහන්සේ මෙතන එළිදරව්වක් කරනවා. මගේ සහෝදර සහෝදරියනි, උන්වහන්සේ සියොන් කන්දේ වැඩ සිටිනවයි කියලා. නැත්තම් එදා ඊශ්‍රායල් ජනතාව එදා අපේ පරණ ගිවිසුමේ කාලේ මිනිස්සු විශ්වාස කරා මේ සියොන් කන්දේ දෙවියන් වහන්සේ වැඩ සිටිනවයි කියලා. මිනිස්සු අතර උන්වහන්සේ වාසය කරනවා කියලා ඒ ස්ථානයේ ඒ අය විශ්වාස කළා. පසු කාලීනව අපි දකිනවා ඒ මොරියා කන්ද මේ සියොන් කන්දට හා සමානව දෙවියන් වහන්සේගේ වැඩ සිටීම තිබෙන බව ඔවුන් විශ්වාස කළා. ඔවුන් විශ්වාස කළා දෙවියන් වහන්සේ ඔවුන්ට ඒ ස්ථානයේදී කතා කරනවා. උන්වහන්සේ ඔවුන්ගේ හඬට ඇහුම්කන් දෙනවායි කියලා. ඔබ අහලා ඇති සමහර අය කියනවා ඒ උස්සු කන්දේදී මම ඔබට ප්‍රශංසා කරමි. මට උපකාර පැමිණෙන්නේ කොතනින්ද? අහස පොළව මැව්වා වූ දෙවියන් වහන්සේගේමය. දැන් මේක තවත් විදිහකට බැලුවොත් අවසාන කාලේ එතන එළිදරව් 14 වෙනි පරිච්ඡේදයට අනුව අවසාන කාලයේ මේ ඉතිරි සභාව නැත්තම් ඉතිරි සෙනග උන්වහන්සේ තෝරාගත්තා උන්වහන්සේගේ ජනතාව උන්වහන්සේගේ සෙනග මැදේ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම උන්වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේ ඉදිරියේ හිට ගන්නට පුළුවන් වෙන්නා වූ සෙනගක් ගැන ඒ කොටසෙහි අපිට හම්බ වෙනවා. මගේ සහෝදර සහෝදරියනි, උන්වහන්සේගේ මණ්ඩප මෙහි අපි කතා කරනකොට ඒ පරණ ගිවිසුමේ දෙවියන් වහන්සේ කිව්වා මට ජීවත් වෙන පිණිස මම නුඹලා සමග සිටින පිණිස මට මණ්ඩපයක් සාදන්ටයි කියලා. මේ මණ්ඩපයේ භාෂාවෙන්ම උන්වහන්සේ එළිදරව් පොතට එනකොටත් කතා කරනවා මේ ඉතිරි සෙනග ගැන. එළිදරව් පොතේ අපිට හම්බ වෙනවා බැටළු පැටයා, ඒ පූජා භාජන, මේ ආකාරයේ බොහෝ දේවල් මණ්ඩපයේ තිබුණා වූ දේවල් අපිට හම්බ වෙනවා අපි එළිදරව් පොතට එනකොට. නමුත් එතනදී අපිට දකින්න ලැබෙන්නේ නැහැ මේ මණ්ඩප මෙහි මිනිසයන් හිටිය බවක්. අතීතයේ තිබෙනව මණ්ඩපය මෙහි මිනිසයන්ගේ පව් සෝදාලීම පිණිස ඒ බැටළු පැටියව පූජා කරලා ඒ පියවර වලට ගියේ.
නමුත් අපිට එලිදරව් පොතේ පැහැදිලිව හම්බ වෙනවා මේ මිනිස්යාව දෙවියන් වහන්සේ තෝරාගත්තා වූ මිනිස්යා සමග දෙවියන් වහන්සේ ජීවමානව වැඩවසනවා කියන කාරණය උන්වහන්සේ ඉදිරියේහි මේ ශුද්ධ වූ සෙනගට පමණක්ම හිට ගන්න පුළුවන් වුණා කියන කාරණය අපිට දකින්න ලැබෙනවා මේ දර්ශනයේදී යොහාන් තුබා දෙවියන් වහන්සේ තුලින් දැකපු දර්ශනයේදී. මගේ සහෝදර සහෝදරයනි, ඒ වගේම අපි බලන්ට යනවා ගීතාවලිය 15 වෙනි පරිච්ඡේදය සහ ගීතාවලිය 24 වෙනි පදය කියවලා බලනකොට අපිට සංසන්දනයක් කරන්න පුළුවන් වෙනවා. මෙතනදී අපිට හම්බ වෙන ප්‍රශ්නයක් තමයි දාවිතුමා දෙවියන් වහන්සේගෙන් ප්‍රශංසා කරමින් අහන ප්‍රශ්නයක්. ඔබගේ පිරිසිදු කන්දේ වසන්ට පුළුවන් කාටද කියලා. ඔබගේ පිරිසිදු කන්දේ වසන්නේ කවුද කියලා දාවිතුමා ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ තමයි අපිට හම්බ වෙන්නේ මේ එලිදරව් 14 වෙනි පරිච්ඡේදයේ. මගේ සහෝදර සහෝදරියනි, උන්වහන්සේගේ වචනය කියනවා ඔහු සිංහාසනයේ ඉදිරියේහිද ජීවමාන සත්වයන් 4 දෙනා සහ වැඩිමහල්ලන් ඉදිරියේහිද අලුත් ගීතිකාවක් ගායනා කළෝය කියලා. දැන් බලන්න මේ ශුද්ධව සිටිනා මේ විශේෂ සෙනගට පමණයි පුළුවන් උනේ මේ සිංහාසනයේ ඉදිරියේ හිට ගන්නට. නැත්තම් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ උන්වහන්සේගේ ශුද්ධ අභිමුඛයේ සිට ගන්නට පුළුවන් උනේ මේ ශුද්ධ සෙනගට පමණයි. මගේ සහෝදර සහෝදරියනි, අපි පල්ලෙහාට කියවගෙන ගියොත් උන්වහන්සේගේ වචනේ කියන 4 වෙනි පදේ ස්ත්‍රීන්ගෙන් කිලුට නොවූ මොහුය කියලා. අපි කලිනුත් කතා කරලා තියෙනවා ස්ත්‍රිය කියලා කියන්නේ සභාව. වෙනත් සභාවන් වලින් නැත්තම් උන්වහන්සේ එපා කළා වූ විශේෂයෙන් උන්වහන්සේ ඒ රූප වඳින්නා වූ සභාවල් වලින් ඈත් වෙලා උන්වහන්සේට පමණක් নমස්කාර කළා වූ උන්වහන්සේගේ ආඥා පවත්වන්නා වූ ඒ ඉතිරි සෙනගට පමණයි කියලා කියනවා උන්වහන්සේ ඉදිරියේ හිට ගන්නට පුළුවන් උනේ. මගේ සහෝදර සහෝදරියනි, එතන කියනවා උන්වහන්සේගේ වචනේ තවදුරටත් බැටළු පැටවානන් යන තැනට උන්වහන්සේ අනුව යන්නෝ මොහුය කියලා. එහෙනම් අපිට තාම පැහැදිලි වෙනවා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඉස්සරහා උන්වහන්සේගේ සිංහාසනයේ ඉස්සරහා හිට ගන්නට පුළුවන් වුණ එකම කණ්ඩායම මිනිස්සු කොටාශය තමයි ඒ ජේසුස් වහන්සේව අනුගමනය කරපු මිනිස්සු. මගේ සහෝදර සහෝදරියනි, මේ එලිදරව් 14 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නා වූ උන්වහන්සේ අනුව යන්නා වූ ශුද්ධ සෙනග අපි වෙන්ට නම් අපි මොකද කරන්න ඕනේ? අපි හිතුවොත් මගේ අතේ කිසි වැරද්දක් නැහැ, මම නම් පව් කරන්නේ නැහැ, මම කවදාවත් වෙනස් වෙන්නේ නැහැයි කියලා. එවිට අපිට බැරි වෙනවා මේ ශුද්ධ සෙනග අතට එකතු වෙන්න. මක් නිසාද උන්වහන්සේගේ වචනය කියනවා අපි නැවතත් මතක් කරගත්තොත් අපි හැමෝම පව් කරලා උන්වහන්සේගේ මහිමෙන් හීන වෙලා ඉන්නේ කියලා. ඒ වගේම අපිට 1 යොහාන් 1 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදේත් මතක් කරනවා උන්වහන්සේගේ වචනේ කියනවා අපි කිසිවෙකුට කියන්න බෑයි කියලා, පාපයක් නැහැයි කියලා. අපි එහෙම කියනවා නම් අපි අපිවම රවට්ටවා ගන්නවා. ඒ වගේම අපි තුල සැබෑවද නැහැයි කියලා උන්වහන්සේගේ වචනේ පැහැදිලිව කියනවා. මගේ සහෝදර සහෝදරියනි, එහෙනම් දැන් අපිට මේ ශුද්ධ සෙනගට එකතු වෙන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු ආශාව ඒකයි. උන්වහන්සේගේ ශුද්ධ සෙනග අතරට අපිට එකතු වෙන්න නම් අපේ සලාම අපේ හදවත් දෙවියන් වහන්සේ ඉස්සරහා විවෘත කරලා අපි පසුතැවිලි වීමේ සිතක් ඇති කරගන්න අවශ්‍යයි. ඒ සඳහා පළමු කොටම අපි පෞකාරයන් කියනා වූ ඒ දේ අපිට හැඟෙන්න අවශ්‍යයි. ඊට පස්සේ අපිට දැනෙන්න ඕනේ අපේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙන මේ බැටළු පැටවානන්ගේ අවශ්‍යතාවය. මගේ සහෝදර සහෝදරියනි, අපි උන්වහන්සේගේ වචනය දෙසට ගියොත් අපිට හේබ්‍රව 10 වෙනි පරිච්ඡේදයේ 19 20 වෙනි පදවල කියනවා යේසුස් වහන්සේ සුවකීය මාංශය නැමැති තිරය මැදින් අප උදෙසා කැප කළා වූ මාර්ගය වන අලුත් ජීවන මාර්ගයකින් උන්වහන්සේගේ ලේ කරන කොටගෙන ශුද්ධ ස්ථානයට ඇතුල් වීමට අපට නිදහස්කම තිබෙන බැවින් කියලා. මගේ සහෝදර සහෝදරියනි, ඒ බැටළු පැටවානන්
හෙළුවා වූ නැත්නම් අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෙළුවා වූ ඒ ලේ නිසා මිසක උන්වහන්සේ පූජා කරා වූ ඒ සුද්ධ ශරීරය නිසා මිසක අපිට මේ සුද්ධ භාවය කවදාවත් ලබා ගන්නට ලැබෙන්නේ නැහැ මගේ සහෝදර සහෝදරියනි. දෙවියන් වහන්සේගේ වචනයෙන් පැහැදිලිවම කියනවා මේ එලිදරව් පොතේ අපිට අනාගත වාක්‍යයෙන් උන්වහන්සේ කියලා තිබෙන්නා වූ ඒ සියොන් කන්ද පිට නැත්නම් උන්වහන්සේගේ සුද්ධ ස්ථානයේ සියොන් කන්ද කියලා එදා ඒ පැරණි ඉතිහාසයේ මිනිසු විශ්වාස කළා වූ දෙවියන් වහන්සේගේ වැඩ සිටීම අපේ අනාගතයේ මේ වර්තමානයේ තියෙන්නේ දෙවියන් වහන්සේ වැඩ සිටින්නා වූ අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටින්නා වූ ඒ අති සුද්ධ ස්ථානයේ මගේ සහෝදර සහෝදරිනි ඒ අති සුද්ධ ස්ථානයට අපිට යන්න හැකියාව දෙවියන් වහන්සේ යම් කිසි දවසකදී දෙන බව විශ්වාසයෙන් උන්වහන්සේ එළිදරව් 14 වෙනි පරිච්ඡේදය ලියලා තියෙනවා. ඒ කණ්ඩායමට එකතු වෙන්න ඔබටත් මටත් හැකියාව ලබා දීලා තියෙනවා උන්වහන්සේගේ ජීවිත පූජාව තුළ. මගේ සහෝදර සහෝදරියනි උන්වහන්සේ ජීවිතේ පූජා කරලා ලේ හැලුවා විතරක් නෙමෙයි. මේ පොළවේ ජීවත් වෙන්නා වූ අතරේදී උන්වහන්සේ අපිට මහත් වූ ආදර්ශයක් දුන්නා. ඒ මාර්ගයේ යන්නේ කොහොමද කියලා. ඒ නිසා තමයි කියන්නේ උන්වහන්සේ යන තැනට උන්වහන්සේ යනුව යන්න මොහුය කියලා. උන්වහන්සේ කෑව බිව්වේ කොහොමද? උන්වහන්සේ ඇවිද්දේ කොහොමද? උන්වහන්සේ හිතුවේ පැතුවේ කොහොමද? උන්වහන්සේ කතා කරේ කොහොමද? ඒ විදිහට අපි ජීවත් වෙනවා නම් විශේෂයෙන්ම උන්වහන්සේගේ ඉතිරි ස්වභාව කියනවා නැත්නම් උන්වහන්සේගේ ඉතිරි සෙනඟ හැටියට මේ ඉදිරිපත් කරන්නා වූ සෙනඟට අපි එකතු වෙන්න ඕනේ නම් අපි උන්වහන්සේව අනුගමනය කරන්නට අවශ්‍යයි. ඒක තමයි අපිට තිබෙන්නා වූ එක මාර්ගය. යොහන්තුමා දර්ශනයකින් දකිනවා සියොන් කන්ද උඩ දෙවියන් වහන්සේගේ ඉතිරි ඒ දරුවන් සිටිනවා. තව විශේෂ සිදුවීමක් ඔහු දකිනවා. දෙවියන් වහන්සේගේද පුත්‍රයන් වහන්සේගේද නාමය ඔවුන්ගේ නලල් මත ලියවිලා තියෙනවා. ඇත්තටම මොකද්ද මේ උන්වහන්සේගේ මේ නාමය ඔවුන් මත ලියවිලා තියෙනවා කියන මේකේ තේරුම? අපි මේ හරියට තේරුම් ගත යුතුයි. මම හිතන්නේ බොහෝ අය මේ උන්වහන්සේගේ නාමය ගැන කතා කරද්දී බොහෝ අය විවිධ අර්ථකථන දෙනවා. නමුත් අපි දේව වචනය තුල මෙය හරියටම හොයලා බලමු මොකද්ද උන්වහන්සේගේ නාමය කියන්නේ කියලා. මම කැමතියි ඔබ අරන් යන්න නික්මයාම 33:18 වෙනි පදයේ වෙතට. අනේ ඔබගේ චේජසමට පෙන්වුව මෙනවයි කීවේ. උන්වහන්සේද මමද මාගේ සියලු ගුණවත්කම නුඹ ඉදිරියේ යන්ට සලස්වා ස්වාමීන් වහන්සේගේ නාමයේ නුඹ ඉදිරිපිට ප්‍රකාශ කරන්නෙමි. මම කරුණා කරන කැමති තැනැත්තාට කරුණා කරන්නෙමි. මම දයාව පෙන්වන්නට කැමති තැනැත්තාට දයාව පෙන්වන්නෙමි. කීසේක තවද උන්වහන්සේ මාගේ මුහුණ දකින්ට නුඹට නුපුළුවන. මක් නිසාද මිනිස්සෙක් මා දැක ජීවත් නොවන්නේ යයි කීසේක. අපි දකිනවා මෙතනදී මෝසෙස්ට ඕන වුණා දෙවියන් වහන්සේගේ ස්වරූපය දකින්න. ඉතින් මෝසෙස් ඉල්ලනවා අනේ මට ඔබ දකින්න සලස්සන්න කියලා. එතකොට අපි දකිනවා උන්වහන්සේගේ නාමය කියලා උන්වහන්සේගේ ස්වරූපය කියලා මෙතනදී අපි දකිනවා. මොකද්ද මෝසෙස්ට උන්වහන්සේ පෙන්වුවේ? උන්වහන්සේගේ චරිතයයි. ඉතින් මේක අපිට හුඟා පැහැදිලි කරනවා. තව අපි කියවුවොතින් නික්මයාම 34 අපි එකේ ඉඳන් කියවද්දිත් අපි 7ට කියවමු. ඒ කාරණාව තුලත් අපිට මේ උන්වහන්සේගේ නාමය කියන්නේ මොකද්ද කියන එක දෙවියන් වහන්සේ අපිට මෙතන පැහැදිලිව අවබෝධ කරලා දීලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මෝසෙස්ට කියනසේක් පළමු ඒවා වැනි ගල්ලෑලි දෙකක් කපා ගනින්න. නුඹ විසින් බින්දා වූ පළමු ලෑලිවල තිබුණු වචන ඒ ලෑලි පිට ලියන්නෙමි. අලියොම් වේලාවේ සෑදී සිට උදයේ සීනයි කන්දට නැගී ඇවිත් එහි කන්ද මුදුනේ මා ඉදිරියේ පෙනී සිටපන්න. කිසි මිනිසෙක් නුඹ සමග උඩට නොපැනිය යුතුය. කන්ද මුළුල්ලේ කිසිම මිනිසෙක් දක්නා නොලැබිය යුතුය. ඒ කන්ද ඉදිරියේ එළු බැටළු රැළවල්ද ගව රැළවල්ද ගොදුරු කන්නට නොහැරිය යුතුය කීසේක. මෝසෙස් පළමු ඒවා වැනි
ගල්යාලි දෙකක් කපා ගත්තෝය. ඔහු උදෑසන නැගිට තමන් අතින් ගල්යාලි දෙක රැගෙන ස්වාමීන් වහන්සේගේ අණදුන් ලෙස සීනයි කන්දට නැගුණේය. පස්වෙනි පදේ කියනවා 34 පස්වෙනි පදේ එවිට ස්වාමීන් වහන්සේ වලාකුල් ඇතුව බැස එහි ඔහු සමග සිට ස්වාමීන් වහන්සේගේ නාමය ප්‍රකාශ කරසේක. අපි දකිනවා මේ ඊටාම වැදගත් නික්මයාම 34 පස්වෙනි පදේ. අපිට කියනවා උන්වහන්සේ ඇවිත් මෝසෙස්ට උන්වහන්සේගේ නාමය විස්තර කරනවා. ඊට පස්සේ අපි දකිනවා මෝසෙස් අපිට විස්තර කරනවා ඒ නාමය. ස්වාමීන් වහන්සේ ඔහු ඉදිරිපිටින් වඩමින් ස්වාමීන් වහන්සේය. ස්වාමීන් වහන්සේ උන්වහන්සේ අනුකම්පාවෙන් පූර්ණ වූ දයාවන්ත වූ උදහස් වීමට ප්‍රමාද වූ අධිකතර කරුණාව සහ සැබෑකම ඇත්තා වූ දෙවි කෙනෙක්ය. උන්වහන්සේ දහස් ගණනකට කරුණාව පවත්වනසේක. අයිතුකමත් අපරාධයත් පාපයත් ඉස්සමා කරනසේක. වරදකාරයන්ම කවර ප්‍රකාරකින්වත් නිදහස් නොකරනසේක. තුන්වෙනි සතරවෙනි පරම්පරාව දක්වා දරුවන්ටත් දරුවන්ගේ දරුවන්ටත් පියවරුන්ගේ අධර්මිෂ්ඨකම ප්‍රතිඵල දෙන්නෙමි ප්‍රකාශ කළසේක. අපි දකිනවා මෙතනදී ඇත්තටම මෝසෙස්ට උමනා වුණේ උන්වහන්සේගේ ස්වරූපය දැනගන්නයි. උන්වහන්සේගේ හැඩරුව උන්වහන්සේ කොහොමද කොයි වගේද කියලා දැනගන්න තමයි මෝසෙස්ට උමනා වුණේ. හැබැයි උන්වහන්සේ එක හේතුවක් උඩ මෝසෙස්ට කියනවා මගේ ශරීරයේ මගේ මූණ දැක්කොතින් ඔබ ජීවත් වෙන්නේ නැහැ. ඇත්තටම ඒකයි. උන්වහන්සේව අපි උන්වහන්සේගේ ස්වරූපෙන් පාපේ නිසා අපිට උන්වහන්සේව දකින්න බෑ. ඒක නිසා දෙවියන් වහන්සේ අවස්ථාවේදී උන්වහන්සේගේ අතින් ඔහුගේ ඇස් දෙක වහලා උන්වහන්සේගේ පිටිපස්ස පැත්ත විතරක් ඔහුට පෙනෙන්න සලස්වනවා. ඉතින් මෙතනදී අපි දකිනවා මෝසෙස්ට උන්වහන්සේගේ නාමය කියලා මොනවාද පෙන්වන්නේ? උන්වහන්සේගේ චරිතයයි. උන්වහන්සේගේ චරිතයේ තිබිච්චා වූ ඒ ලක්ෂණ තමයි උන්වහන්සේ පෙන්වන්නේ. ඊළඟට අපි දකිනවා මෝසෙස්ට දුන්නුවේ දස ආඥා පනත පළවෙනි වර අපි දකිනවා මෝසෙස් ඒක ඊශ්‍රායල් වරු අර වස්සව හදාගෙන නැවත මංගල් උත්සව පවත්වමින් රූප නමස්කාරයක යෙදී සිටි නිසා මෝසෙස්ට අවස්ථාවේදී තරහ ගිහිල්ලා මොකද්ද කරන්නේ? ඔව් ඒක කුඩු කරනවා. නැවත දෙවියන් වහන්සේ මෝසෙස්ට කියනවා ඔබේ පළමු ඒ තිබුණා වගේම ගල්යාලි දෙයක් කපාගෙන වරෙන් කියලා. ඉතින් ඒ විදිහට අපි දකිනවා මෝසෙස්ට දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ඒ චරිතය පෙන්නන ඒ කැඩපත එතන උන්වහන්සේ ලියලා දෙනවා. අපි දකිනවා උන්වහන්සේගේ නාමය කියලා උන්වහන්සේගේ චරිතය පෙන්නවා. ඊළඟට අපි දකිනවා දසපනද තුලනුත් උන්වහන්සේ පෙන්වුම් කිරිය උන්වහන්සේගේ චරිතයයි. හරිම ලස්සනයි. උන්වහන්සේගේ තේජස නෙත්තලින් දකින්න පුළුවන් කමකට සීමා කරන්න බෑ. උන්වහන්සේගේ තේජස කියලා මෙතනදී අපි දැනගත්තු වැදගත්ම කාරණයක් තමයි උන්වහන්සේගේ තේජසට අයිති උන්වහන්සේගේ චරිත ගුණාංග. දෙවියන් වහන්සේගේ නාමය කියද්දී මේ ප්‍රතිපත්තිත් අදාළ වෙනවා. උන්වහන්සේගේ චරිත ගුණාංග අදාළ වෙනවා. දැන් හුඟක් අය හිතනවා මේ උන්වහන්සේගේ නාමය ඔවුන්ගේ නළල් වල කොටලා තියලා තියෙනවා කියද්දී වචනේ උන්වහන්සේගේ පරිසමත් වෙන්න මොනවාද? මේක නිකන් ලියනවා කියලා. බොහෝ අය විවිධ අදහස් ඉදිරිපත් කරනවා. ඇත්තටම මේක ඇවිල්ලා මේ වචනේ ඇවිල්ලා අපේ නළල් මත කෙටීමක් නෙමෙයි. අපි මේක හරියට තේරුම් ගැනීම ඉතාම වැදගත්. මේකෙන් පෙන්වුම් කරන්නේ අපි දෙවියන් වහන්සේට ලංවීම තුළ අපි උන්වහන්සේට ලං වෙලා උන්වහන්සේට කාවැදිලා උන්වහන්සේට අපි ආකර්ෂණය වෙලා. එතකොට අපි දන්නේ නැතුව මොනවද වෙන්නේ? උන්වහන්සේගේ චරිත ගුණාංග අපි තුලින් දිස් වෙනවා. මේක තමයි එදා යොහන්තුමා දැක්කේ මොනවාද? අර සියොන් කන්ද උඩ උන්වහන්සේගේ ඉතිරි දරුවන් තුල මොනවාද උන්වහන්සේගේ ඒ චරිත ගුණාංග පරාවර්තනය වෙන්න ගත්තා. එතකොට මේක ඇවිල්ලා හංග ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි උන්වහන්සේට ආකර්ෂණය වුණතින් උන්වහන්සේ ගැන ගුණ වර්ණනා කරන්න අපි ගන්න යනවා. උන්වහන්සේ අපිට කර ඇති දේ ඉදිරියේ කරන්න යන දේ අපිට පුදුම දේවල් අපි නිහඬ කරන්න බෑ. අපි ඒවා ප්‍රදර්ශනය කරන්න යනවා. අපි ඒවා ගැන කතා කරන්න යනවා. එහෙනම් විශේෂයෙන්ම යොහන්තුමා දකින්නේ මේ සිදුවීම හරහා
ඒ දෙවියන් වහන්සේගේ ඉතිරි දරුවන් ඒ සියොන් කන්ද පිට සිට උන්වහන්සේගේ ඒ නාමය උන්වහන්සේගේ චරිතය ඒ විදහා පාණ්ඩ යනවා. මේක ඇත්තටම කාටවත් නවත්තන්න බෑ. ඉතින් මේ නාමය මේ උන්වහන්සේගේ චරිතය ප්‍රදර්ශනය කිරීමක් තමයි යොහන්තුමා දකින්නේ. අපි දකිනවා ඊළඟට දෙවියන් වහන්සේගේ හිතේ තියෙනවා ලොකු ආසාවක්. ඒ ආසාව වෙතට අපි ගියොතින් අපිට අපි කියවලා බලමු හේබ්‍රෙව් 10 වෙනි පරිච්ඡේදයේ 16-17. මේ පාවුල්තුමා උපුටා ගන්න මං හිතන්නේ යෙරමියා 31න්. මගේ මතකයේ නිවැරදි නම් යෙරමියා 31 ඒ 33 වෙනි පදෙන් තමයි මං හිතන්නේ මේක පාවුල්තුමා උපුටා ගන්නේ. ඒ දවස්වලට පසුව මා විසින් ඔවුන් සම කරන ගිවිසුම නම් මාගේ විවස්ථා ඔවුන්ගේ සිත්වල තබා ඒවා ඔවුන්ගේ සිහියේ ලියන්නෙමි. ස්වාමීන් වහන්සේ කියනසේක. එහෙනම් දෙවියන් වහන්සේගේ ඉතිරි සභාව දෙවියන් වහන්සේගේ ඉතිරිය තුල දෙවියන් වහන්සේ මොකද්ද කරන්න යන්නේ? උන්වහන්සේගේ ඒ චරිතයට සමාන වූ ඒ දස ආඥා පනත දෙවියන් වහන්සේගේ දරුවන් මත සිත්වල ලියන්න යනවා. පුදුමාකාරයි. පුදුමාකාර දෙයක් උන්වහන්සේ ඉදිරියේදී කරන්න යන්නේ. එතකොට කොහොමද දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ සිත් තුළ මේක ලියන්නේ? මේකේ සැබෑ අර්ථය තමයි අපි දෙවියන් වහන්සේට අවංකවම ආදරය කරනවා නම් උන්වහන්සේ විශ්වාස කරනවා නම් මොකද දේව වචනේ කිව්වා යෝහන් 14:15 මම නිවැරදි නම් යෝහන් 14:15 කියනවා නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරනවා කියලා. 1 යෝහන් 2 මම හිතන්නේ 3 වෙනි පදේ හෝ 3 වෙනි පදේ විය යුතුයි කියනවා උන්වහන්සේව අඳුනෙමි කියා උන්වහන්සේගේ ආඥා නොපවත්තන කැමැත්තේ බොරුකාරයෙක් සැබෑ ඔහු තුල නැහැ කියලා. 1 යෝහන් 5:3 කියනවා දෙවියන් වහන්සේට ප්‍රේම වීම නම් අපි විසින් උන්වහන්සේගේ ආඥා පැවැත්වීම කියලා. එහෙනම් අපි උන්වහන්සේට අවංකවම ආදරය කරනවා නම් අපි මොනවාද කරන්න යන්නේ? අපි උන්වහන්සේගේ ආඥා අපි පවත්වන්න යනවා. එතන උන්වහන්සේ මේවා අපගේ හදවත්වල ලියනවා කියලා කියන්නේ අපි මේක අවබෝධයෙන් මේ ආඥාවල් වලට කීකරුව අපි අවසාන කාලේ දෙවියන් වහන්සේගේ විශ්වාසවන්ත දරුවන් හැටියට උන්වහන්සේගේ මේ දස ආඥා පනත නිසියාකාරයෙන් උන්වහන්සේ අපට කියලා තියෙන ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නොවන ආකාරයට අපි උන්වහන්සේගේ මේ දස ආඥා පනත අපි පවත්වන්න යනවා. අකුරටම පවත්වන්න යනවා. උන්වහන්සේ කියලා තියෙන ඒ ආකාරයටම අපි පවත්වන්න යනවා. ඉතින් මේක තමයි ඒක ඇත්තටම පේන්න දකින්න තියෙන දෙයක් නෙමෙයි. ඔවුන් ඇත්තටම ස්ථීරව ඔවුන් මරණයේදී පවා ඔවුන් මේ ආඥාවලට විශ්වාසවන්ත වෙනවා. අපි දකිනවා ඒ අඳුරු යුගයේ කාලේ දවස් ගණන් ඔවුම බඩගින්නේ තියලා ඔවුන්ට කිව්වා මොනවාද සබත් දවස අමතක කරන්න කියලා. ඉරිදා නමස්කාර කරන්න කියලා. නමුත් ඔවුන් මැරුණත් අපි දකිනවා විශ්වාසවන්ත හිටපු අය මැරුණත් ඔවුන් ওই නීතියට යටත් උනේ නැහැ. අපි දකිනවා තව දෙවියන් වහන්සේගේ කාරණා දෙවියන් වහන්සේ කියපු දේවල් ඒලා ප්‍රකාශ කරු දේවල් අයින් කරගන්න කිව්වා. ගිනුදුනට ඔවුන් හෙලන්නේ නැහැ කිව්වා. නමුත් අපි දකිනවා ඔවුන් ඒවලට යටත් උන්නේ නැහැ. ජෝන් හස්ලා, ජෙරොම්ලා ඇත්තටම දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේගේ වචනේ වෙනුවෙන් ඔවුන් ඇත්තටම ජීවිත පරිත්‍යාග කෙරුවා. එහෙනම් අවසාන කාලේ දෙවියන් වහන්සේගේ ඉතිරි සෙනග අපිට ඒකයි කියන්නේ අවසානයේ දෙවියන් වහන්සේගේ ඉතිරිය ගැන එළිදරව් 12:16 කියනවා. මහා සර්පයා ඉස්සේකේ උදහස් වී දෙවියන් වහන්සේගේ ආඥා පවත්වන්නා වූ ජේසුස් වහන්සේගේ සාක්ෂිය දරන්නා වූ ඇගේ වංශයේ අයට විරුද්ධව යුද්ධ කරන්න ගියේ. එහෙනම් අපි දකිනවා දෙවියන් වහන්සේගේ ඉතිරිය තුල තියෙන ඒ වැදගත් ලස්සන දෙකක් තමයි දෙවියන් වහන්සේගේ ආඥා පවත්වනවා ජේසුස් වහන්සේගේ සාක්ෂිය දරනවා. ඊළඟට අපි දකිනවා එළිදරව් 14:12 යොහන් තුමා මේ සියොන් කන්දේ ඉන්න ඒ දෙවියන් වහන්සේගේ නාමයේ නලල් මත ඒ තියෙන ඒ දරුවෝ ගැන විස්තර කරද්දී ඔහු එළිදරව් 14:12 වෙනි පදේ කියනවා මෙහි දෙවියන් වහන්සේගේ ආඥාද ජේසුස් වහන්සේ කෙරේ ඇදහිල්ල රක්ෂා කරන්නවුන්ගේ සුද්ධවන්තයන්ගේ ඉවසීම ඇත්තේ කියලා. එහෙනම් දෙවියන් වහන්සේගේ ආඥා පවත්තන ඒ ජේසුස් වහන්සේගේ ඇදහිල්ල රක්ෂා කරන අය තුල ඉවසීම තියෙන්න යනවා කියලා. එහෙනම් අපිට පැහැදිලි දෙවියන් වහන්සේගේ ආඥා අද අපි දකිනවා ඒවා ඒ දෙවියන් වහන්සේගේ ආඥා පාගල දාලා තියෙන්නේ
මනුෂ්‍යයන්ගේ නීති අද ක්‍රියාත්මක වෙමින් පවතින කාල පරිච්ඡේදයකයි අපි ජීවත් වෙන්නේ. ඉතින් ඇත්තටම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ මේ ආඥා එක දවසකදී උන්වහන්සේ මේ ඔසවන්න යනවා. අපිට ගීතාවලිය 50 අපි කියවලා බලමු ගීතාවලිය 50 වෙනි පරිච්ඡේදයේ අවසාන කාලෙ වෙද්දී උන්වහන්සේගේ දස ආඥා පනත උන්වහන්සේ මේ නැගිරින ආකාශේ ලියන්න යනවා. ඒක දාවිත්තුමා ලියලා තියෙනවා. අපිට මේක හම්බ වෙනවා ගීතාවලිය 50 6 වෙනි පදේ. අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ කරන්නේ මක්නිසාද දෙවියන් වහන්සේ විනිශ්චයකාරයano. අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රකාශ කරන්න යනවා. ඒ කියන්නේ ඉදිරි අනාගතයේදී දෙවියන් වහන්සේ උන්වහන්සේගේ දසපනත රන් අකුරෙන් උන්වහන්සේ නැගිනිර ආකාශේ ලියන්න යනවා. ඉතින් ඇත්තටම අහස උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම උන්වහන්සේගේ චරිතය ප්‍රකාශ කරන්න යනවා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. අද අපි උත්සාහ කරමු උන්වහන්සේගේ අනපනත් වලට උන්වහන්සේ ඉල්ලන්නා වූ කීකරුකමට යටත් වෙන්න. මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි ඒ යොහන්තුමා දැකපු ඒ දර්ශනයේදී යොහන්තුමා දැක්කා දෙවියන් වහන්සේගේත් පුත්‍රයන් වහන්සේගේත් නාමය ඔවුන්ගේ නළල් මත තියෙනවා. දැන් අපි ඒක පැහැදිලිව ඉගෙන ගත්තා. උන්වහන්සේගේ නාමය කියලා කියන්නේ උන්වහන්සේගේ චරිතයයි. අපි ඊළඟට ඉගෙන ගත්තා උන්වහන්සේගේ චරිතයේ එක කැඩපතක් තමයි දසාඥා පනත කියන්නේ. අපි තව කාරණාවක් ඉගෙන ගත්තා උන්වහන්සේ ඉදිරියේදී මේ දසපනත ඔබ මම දෙවියන් වහන්සේගේ සැබෑ ක්‍රිස්තියානි දරුවෙක් නම් ඔබගේ හදවතේ මගේ හදවතේ මේක ලියන්න යනවා. ඒ ලිවීමෙන් අදහස් වෙන්නේ ඔබ මම ස්ථිරයි. මොන ප්‍රශ්න මොන කරදර අද අපිට උන්වහන්සේගේ ආඥා පවත්තන්න එපා කියලා බල කිරීමක් කොහෙත්ම නැහැ. නමුත් ඉදිරියේදී අපි දකිනවා අපි උන්වහන්සේගේ ආඥා විශ්වාසවන්තව පවත්තන්න යද්දී අර එළිදරව් 12:16 කියන විදිහට මහා සර්පයා ඉස්සේකේ උදහස් වී දෙවියන් වහන්සේගේ ආඥා පවත්තන්නා වූ ජේසුස් වහන්සේගේ සාක්ෂිය දරන ඇගේ වංශයට විරුද්ධව යුද්ධ කරන්න ගියා කියලා. එහෙනම් ඉදිරියේ සාතන් මේ දෙවියන් වහන්සේගේ සැබෑ දරුවන්ට දෙවියන් වහන්සේගේ දුන්නා වූ ආඥා එහෙම නැත්නම් ජේසුස් වහන්සේගේ සාක්ෂිය ජේසුස් වහන්සේගේ සාක්ෂිය කියලා කියන්නේ එළිදරව් 19:10 කියනවා ජේසුස් වහන්සේගේ සාක්ෂිය නම් අනාගත වාක්‍ය ආත්මයයි. එහෙනම් මේ අනාගත වාක්‍ය උන්වහන්සේගේ දසාඥා පනත විරුද්ධව සාතන් නැගිටින්න යනවා. ඉතින් මේ සාතන් නැගිටින අවස්ථාවේදී අපි ස්ථීරව මේ ප්‍රතිපත්ති එකක්වත් කඩ නොකර ඒ දසාඥා පනත දෙවියන් වහන්සේ කියලා තියෙන ආකාරයටම පවත්වන්නා වූ සෙනගක් බවට අපි පත් වෙනවා කියලා කියන්නේ උන්වහන්සේගේ නාමය අපගේ නළල් තුල තියෙන්න යනවා. ඒ කියන්නේ වෙනස් නොවන ඒ ඇදහිලිවන්ත දරුවන් බවට අපි පත් වෙන්න යනවා. අපි මරණයේදී පවා අපි දෙවියන් වහන්සේගේ කැමැත්තට කීකරු වෙන්න යනවා. අපි උත්සාහ කරමු දෙවියන් වහන්සේ කියලා තියෙන ආකාරයට මේ අනපනත් එසේම පවත්වන්න. යෙසායාගේ දේවසිංහාසන අත්දැකීම ගැන අපි ගිය සතියේ කතා කළා. එතනදී යෙසායාව සියලු පාපයන් තුලින් පවිත්‍ර කරනු ලැබුවා. දෙවියන් වහන්සේත් එක්ක සමගි වුණාට පස්සේ Tamanගේ වරද දැන සිටියත් ඔහු කිව්වා ස්වාමිනී මම මෙහිය මා යැව්ව මැනවයි කියලා. අපිත් කොහොමද අනිත් අයට මේ ගැලවීම කියන්නේ? අපිටම ඒක අත්දකින්න බැරි නම් මොහොතක් හිතලා බලන්න. හැබැයි මේ ගැලවීම ඇදහිල්ලෙන් අත්දකින්න පුළුවන්. විශ්වාසය තුල අයිති කරගන්න පුළුවන් දෙයක් තමයි මේ ගැලවීම කියන්නේ. අපි දැන් දේව වචනයට යමු. අපි කියවමු ගීතාවලිය 51 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සිට 15 වෙනි පදයේ දක්වා. හිසොපින් මා පිරිසිදු කළ මැනව. එවිට මම පවිත්‍ර වන්නෙමි. මා සේදුව මැනව. එවිට මම හිමට වඩා සුදු වන්නෙමි. ඔබ බින්දා වූ වැටවලට සැප ලැබෙන පිණිස ප්‍රීති සන්තෝෂය මට ඇසෙන්ට සැලැස්සුව මැනව. මාගේ පාපය කෙරෙන් ඔබගේ මුහුණ සංගවා ගත මැනව. මාගේ සියලු අයිතුකම් මැකුව මැනව. දෙවියන් වහන්සේ පවිත්‍ර සිතක් මා තුල මැව්ව මැනව. ස්ථීර ආත්මයක් මා තුලෙහි අලුතෙන් සෑදුව මැනව. ඔබගේ සුදාත්මය මාගෙන් පහ නොකළ මැනව.
ඔබගේ ගැලවීමේ ප්‍රීතිය මට නැවත දුන මැනව. නිදහස් ආත්මයකින් මා දැරුව මැනව. එවිට මම අපරාධකාරයන්ට ඔබගේ මාර්ග උගන්වන්නෙමි. පෞකාරයද ඔබ වෙතට හරවනු ලබන්නෝය. දෙවියන් වහන්ස මාගේ ගැලවීමේ දෙවියන් වහන්ස මිනීමැරුමේ අපරාධයෙන් මා මුදා හැරිය මැනව. මාගේ දිවද ඔබගේ ධර්මිෂ්ඨකම ගැන ශබ්ද නගා ගීතිකා කරන්නේය. ස්වාමිනී කට අරින්ට මට පිහිටුව මැනව. එවිට මාගේ මුඛය ඔබගේ ප්‍රශංසාව දක්වන්නේය. දෙවියන් වහන්සේගේ අභිමුඛයට යම් කෙනෙකුව කැඳෙව්වහම උන්වහන්සේ ඔහුව නැත්නම් ඇයව පවිත්‍ර කරන්නට බලා සිටිනවා. ඊට පස්සේ අන් අය වෙත මේ සුභාරංචිය කියන්න යනවා. එලිදරව් 18 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සඳහන් කරනවා ඒ අවසාන කැඳවීම ලෝකයටම ආලෝකයක් වෙනවයි කියලා. යම් කෙනෙක් යේසුස් වහන්සේව අඳුනගත් වහම අන් අයටත් ඒ පණිවිඩය දෙන්න නිතැතින්ම එහෙමත් නැත්නම් ක්ෂණයකින්ම පෙළඹ වෙනවා. මොකද උන්වහන්සේගේ ආත්මයෙන් පිරුණා වූ අයට ඒක තවදුරටත් හංගගෙන ඉන්න බැරි නිසා. එලිදරව් 14 වෙනි පරිච්ඡේදයේ දේවදූතයන් 3 දෙනාගේ පණිවිඩය යන්නත් කලින් සුභාරංචි පණිවිඩය ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ යේසුස් වහන්සේ තුල ගැලවීම අනිත් අයට ප්‍රකාශ කරනවා. මොකද අවදානම පෙන්වන පණිවිඩ නිෂ්ඵලයි. යේසු අපි වෙනුවෙන් මොනවද කළේ කියලා කියන්නේ නැතුව කවදාවත් අපිට නිශ්ශබ්දව ඉන්න බෑ. දේවදූතයන් 3 දෙනාගේ පණිවිඩවලටත් කලින් සුභාරංචිය ඒ කියන්නේ යේසුස් වහන්සේ අප වෙනුවෙන් කළ දේ ප්‍රකාශ කරනු ලබනවා මගේ සහෝදර සහෝදරිය. එහෙනම් යේසුස් වහන්සේ අප වෙනුවෙන් කළ දේ අපේ සියලුම විශ්වාසයන්ට ඒ වගේම අපේ සියලුම ධර්මතාවයන්ට පදනමය වෙනවා නේද? එසේනම් දැන් අපි සූදානම් වෙන්නේ අද දවසේ සාකච්ඡාව මේ ආකාරයෙන් හමාර කිරීමටයි. අප සමග දිගටම සම්බන්ධ වී සිටින්න. ඒ වගේම අපිට කතා කරන්න. අපි ලබන සතියේදීත් ඔබ සමග කතා කරන්නට බලාපොරොත්තු වෙනවා ගීතාවලිය තුල දෙවෙනි කොටස. එහෙනම් අද දවසේ මේ ආකාරයෙන් ඔබ සියලු දෙනාගෙන්ම සමුගන්නම්. ඔබ සියලු දෙනාටම ජේසුස් පිටයි.